Hi හැමෝටම welcome back to my YouTube channel. අද මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා මගේ කොණ්ඩේ ගෙදරින්ම ස්ට්‍රේට් කරගන්න හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද තමන්ගේ hair එක ගෙදරදීම ස්ට්‍රේට් කරගන්න කියලා සැලොන් එකට යන්නේ නැතුව. ඉතින් මේකට ඇත්තටම අනිවාර්යෙන්ම හොඳ hair straighter iron එකක් ඕන වෙනවා. ඉතින් මට හම්බෙච්ච හොඳ ස්ට්‍රේට් අයර්න් එකක් තමයි පාවිච්චි කරන්නේ. මම ඉස්සරහට කියන්නම් මොකද අයර්න් එක මොන වගේ අයර්න් එකක්ද ඕන වෙන්නේ hair straight එකක් හරියටම කරගන්න කියලා. ඉතින් අපි බලමු step by step කොහොමද ගෙදරදීම කොණ්ඩයක් ලස්සනට ස්ට්‍රේට් කරගන්න කියලා. මේ තියන්නේ මගේ කොණ්ඩේ ස්ට්‍රේට් කරන්න කලින් මම ඔයගලන්ට පෙන්වන්න ගත්ත වීඩියෝ එකක්. මේ විදිහට හරි මම මේකට ගත්ත බ්‍රෑන්ඩ් එක ගැන කිව්වොත් බෙලොස් කියන බ්‍රෑන්ඩ් එක තමයි මම පාවිච්චි කරේ ස්ට්‍රේට් ක්‍රීම් එක. මොකද හොඳ කියන්නේ ලොකු ගානක එකකට ගියේ නැහැ. ගෙදරදීම ස්ට්‍රේට් කරගන්න නිසා ලෝ බජට් එකක් නිසා මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. හරි ඊට පස්සේ මේ මම කියවනේව එච්චර ගණන් ගන්න එපා. මගේ යාළුවෝ දෙන්නෝ ඉන්න දෙපැත්තේ දෙන්නත් එක තමයි මම කියවන්නේ. හරි මේ විදිහට ඉස්සලාම ස්ට්‍රේට් ක්‍රීම් එක තියෙනවා. ඒකේ තියෙනවා ස්ට්‍රේට් ක්‍රීම් එක කෙරටින් කියලා ගහලා ස්ට්‍රේට් ක්‍රීම් එක. ඊට පස්සේ තියෙනවා නියුට්‍රල්ස් එක. ඊට පස්සේ තියෙනවා සුපර් කන්ඩිෂන් එක. ඒකේ මුලින්ම අපි ගන්න ස්ට්‍රේට් ක්‍රීම් එක අරගෙන මේ විදිහට බෙදලා කියන්නේ පුළුවන් තරම් ඉක්මනට ටයිම් එකක් ඇතුළත මේ විදිහට හැම කෙස් ගසකම වගේ ගෑවෙන විදිහට ක්‍රීම් එක ගන්න ඕන. ඕගොල්ලෝගේ සේෆ්ටියට මේ විදිහට ග්ලව්ස් එකක් යූස් කරන එක හොඳයි. මොකද මේ ක්‍රීම් එක ටිකක් සැරයි. හරිම ගඳයි ඇත්තටම වටේම හරිම ගඳයි මේ ක්‍රීම් එක පාවිච්චි කරනලාට. මේ ක්‍රීම් එක විතරයි අනිත් දෙකම සුවඳයි. ඉතින් මේක මේ විදිහට හැම කෙස් ගහකම ගෑවෙන විදිහට ගා ගන්න ඕන. ගාලා ඉවර වෙලා මේක හොඳ පණාවක් කියන්නේ තුඩ හීනි පණාවක් අරගෙන හොඳට පීරන්න ඕනේ. එතකොට හැම කෙස් ගසකටම වගේ ක්‍රීම් එක ගෑවෙනවා වගේම වැඩිපුර තියෙන ක්‍රීම් අයින් වෙලා යනවා. ඒ පණාවට ක්‍රීම් ටික ඇවිල්ලා වැඩිපුර තියෙන ක්‍රීම් ටික අයින් වෙලා යනවා. ඉතින් අනිත් එක තමයි විශේෂයෙන්ම දැන් ස්ට්‍රේට් එකකදී කොණ්ඩේ කෙලින් පල්ලෙහාට තියෙන ඕන නිසා අපි පීරනකොට මේ ක්‍රීම් එකත් ගාලා පීරනකොට කොණ්ඩේ කෙලින්ම පල්ලෙහාට හිටිනවා. ඉතින් ඒ විදිහට පීරගත්තම අපිට ලේසි. ඊට පස්සේ මේක පීරගෙන ක්‍රීම් එක ගාගෙන ඉවර වෙලා අපි විනාඩි 20ක් 30ක් 40ක් වගේ ඇතුළත කාලයක් තියන්න ඕන. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයාලගේ කොණ්ඩේ ඝනකම අනුව. සාමාන්‍යයෙන් ලොකු ඝනකමක් නැති කොණ්ඩේක ගොඩාක් වෙලා අපි ක්‍රීම් එක තියන්නේ නැහැ. එහෙම වුණොත් කොණ්ඩේ ඩැමේජ් වෙලා කොණ්ඩේ කැඩෙන්න බලනවා. සාමාන්‍යයෙන් කෙස් ගස පොඩ්ඩක් ඝනකම් කොණ්ඩේකට විනාඩි 40ක් වගේ කාලයක් තිබ්බට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක අපිට ටෙස්ට් කරලා බලන්න ක්‍රමයක් තියෙනවා. හරියටම මේ කාලය ඇතිද කියලා මම ඒ විදිහට මගේ කොණ්ඩේ බැලුවා චෙක් කරලා අපි විනාඩි 30ක් විතර තියලා ඉවර වෙලා කොණ්ඩේ අපි කෙස් ගහක් තනි කෙස් ගහක් අරගෙන ඒ කෙස් ගහ දිගට ඇදගෙන ඉන්න ඕන. අතින් එතකොට ඒ කෙස් ගහ දිගට ඇදෙනවා නම් ඒ කියන්නේ සාමාන්‍ය කෙස් ගහ තියෙනට වැඩිය 3 ගුණයක් වගේ ඇදිලා කැඩෙනවා නම් ඔන්න වෙලාව හරියටම අපි හරි ප්‍රමාණයේ කාලයක් තියාගෙන තියෙනවා. කෙස් ගහ සාමාන්‍යයෙන් අපි අදිනකොට එකපාර කැරලා යනවා නම් තාමත් මදි ඒ අපි තියලා තියෙන ටයිම් එක. අන්න ඒ විදිහට අපිට පුළුවන් අපි තියාගෙන තියෙන ටයිම් එක කොණ්ඩේ ඝනකමට අනුව හරිද කියලා අපිට බලා ගන්න. ඊට පස්සේ අපි මේ කොණ්ඩේ වොෂ් කරගන්නවා. වොෂ් කරන්නේ මද උණුසුම් ජලයෙන්. ෆස්ට් ක්‍රීම් එක අපි ගාලා ඒක වොෂ් කරද්දී අනිවාර්යෙන්ම අපි උණු වතුර කියන්නේ ඔළුවට දාන්න පුළුවන් ප්‍රමාණය උණු වතුර යූස් කරන්නම ඕන. මොකද අපි මේක ගෙදරදී කරන්නේ. ඒතකොට අපේ ස්ටීම් මැෂින් නැහැ. ඒක නිසා අපි අනිවාර්යෙන් උණුසුම් වතුරෙන් තමයි වොෂ් කරගන්න ඕන. විනාඩි 10ක් විතර ක්‍රීම් ටික හොඳට යනකම් වොෂ් කරන්න ඕන. ඒ වොෂ් කරලා ඉවර වෙලා මෙන්න මේ විදිහේ හොඳ අයර්න් එකක් අරගෙන මම අයර්න් එක වලට බ්‍රෑන්ඩ් එක මොකද්ද කියලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ හොඳ අයර්න් එකක් අරගෙන කොණ්ඩේ සෙක්ෂන් වලට බෙදාගෙන ඕගොල්ලෝ අයර්න් කර ගන්න ඕන හොඳට. මේ පළවෙනි ක්‍රීම් එක ගාලා ඉවරනාට පස්සේ අයර්න් කරන අපි දෙපාරක් අයර්න් කරන ස්ට්‍රේට් එකේදී. එතකොට අපි පළවෙනි පාර ක්‍රීම් එක ගාලා අයර්න් කරන වාරෙදී තමයි හොඳටම අයර්න් කර ගන්න ඕනේ කොණ්ඩේ. සෙක්ෂන් වලට බෙදලා කොණ්ඩ ගස් 3-4 වගේ අරගෙන පුළුවන් නම් පොඩි ප්‍රමාණ අරගෙන හොඳට අයර්න් කර ගන්න ඕනේ. මගේ මේ අයර්න් එක MAC අයර්න් එකක්. මේක ඔරිජිනල් අයර්න් එකක්. සාමාන්‍ය හොඳ අයර්න් එකක් පාවිච්චි කරන එකේ වාසිය තමයි හොඳට ස්ට්‍රේට් එක කරගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය අයර්න් එකකින් අපි කරොත් සාමාන්‍ය රිලැක්ස් එකක් වගේ තමයි කොණ්ඩේ වෙන්නේ. ස්ට්‍රේට් එකකටම යන්න අමාරුයි.
ඉතින් මෙන්න මේ විදිහට මම පොඩි සෙක්ෂන් අරගෙන කොණ්ඩේ ස්ට්‍රේට් කරගත්තා, අයන් කරගත්තා. හැබැයි මේකේ අමාරුම කොටසක් මේක තමයි. මොකද අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලා යන්නේ මේ කොටසට තමයි. අපි සාමාන්‍යයෙන් පොඩ අරගෙන ඒ ටික හොඳට අයන් කරගන්න ඕන. මුළු hair එක මේ විදිහට අයන් කරන්න සාමාන්‍ය පැයක් එකමාරක් දෙකක් විතර යනවා. ඉතින් ඒකට තමයි වැඩි වෙලාවක් යන්නේ. ඒ කොච්චර වෙලාව ගියත් අපි කරන වැඩේ හරියට කරගන්න ඕන නිසා පොඩ අරගෙන අයන් කරගන්න එක හොඳයි. මොකද මේකට පස්සේ අපි අයන් කරන පාරේදී අපි එච්චර ලොකු ප්‍රමාණයක් කියන්නේ ලොකු මේ කාලයක් අරගෙන පොඩි සෙක්ෂන් වලට බෙදලා අයන් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතනදී අපි ලොකු ප්‍රමාණයක් අරගෙන අයන් කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මේ කරන වාරෙදී අපි අනිවාර්යයෙන්ම හොඳටම කොණ්ඩේ අයන් කරගන්න ඕනේ. මේකේ තමයි සෙටප් වෙන්නේ අනිවාර්යයෙන්ම කොණ්ඩේ. හරි මේක කොණ්ඩේ ස්ට්‍රේට් කරන්න පටන් ගන්න කලින් අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මට ඒක කියන්න අමතකුණා කලින්ම කියන්න ඕන දෙයක්. ඉතින් අපි කොණ්ඩේ අනිවාර්යෙන් ස්ට්‍රේට් කරන්න කලින් කොණ්ඩේ ෂැම්පු කරලා විතරක් හොදලා තියෙන්න ඕන. අපි කන්ඩිෂන් දාලා කොණ්ඩේ වොෂ් කරලා තිබ්බොත් අපේ ස්ට්‍රේට් එක හිටින්නේ නැති වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා අපි දැන් අද ස්ට්‍රේට් කරනවා නම් කලින් දවසේ හරි අපි වොෂ් කරනකොට අපි කොණ්ඩේ ෂැම්පු කන්ඩිෂන් දෙකම කරලා තියෙනවා නම් අපි අද ස්ට්‍රේට් එක කරද්දී අපි ස්ට්‍රේට් එක කරන කලින් අනිවාර්යෙන්ම ෂැම්පු දාලා කොණ්ඩේ වොෂ් කරලා කොණ්ඩේ වේලගෙන ඉන්න ඕන. අපේ කෙස් ගස්වල කන්ඩිෂන් තිබ්බොත් ඒක ස්ට්‍රේට් එක හරියට ස්ට්‍රේට් ක්‍රීම් එක වදින්න නැති වෙන ප්‍රශ්නයක් එතන තියෙනවා. ඊළඟට ස්ට්‍රේට් බෙලොස් ක්‍රීම් එකේ නියුට්‍රයිසර් එක මම ගන්නවා මේ විදිහට. නියුට්‍රයිසර් ක්‍රීම් එක නම් ලොකු සැරක් නැහැ. ඒ හින්දා මම වැඩි ග්ලව්ස් යූස් කරේ නැහැ මට මතක විදිහට. ඉතින් නියුට්‍රයිසර් ක්‍රීම් එක අරගෙන මේ හොඳට අයන් කරගත්තු කොණ්ඩේ අහපව් අපි මේ විදිහට හොඳට ඒක නියුට්‍රයිසර් ක්‍රීම් එක ගන්නවා. නියුට්‍රයිසර් ක්‍රීම් කියලා කියන්නේ සාමාන්‍යයෙන් එක ප්‍රොටෙක්ෂන් ක්‍රීම් එකක් වගේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම හොඳට පාවිච්චි කරන්න ඕනේ. ඒකත් අර විදිහටම කොණ්ඩේ හොඳට ගාලා මුණෙත් ගෑවුණා. කොණ්ඩේ හොඳට ගාලා අර විදිහටම පණාවෙන් පීරන්න ඕනේ. ඒ වගේම තමයි නියුට්‍රයිසර් ක්‍රීම් එකෙන් තමයි කොණ්ඩේ සෙටප් වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් කොණ්ඩේ දෙපැත්තට බෙදලා පීරන කෙනෙක් නම් අපි ස්ට්‍රේට් කරාට පස්සේ අයන් කරාට පස්සේ කොණ්ඩේ නියුට්‍රයිසර් ක්‍රීම් එක ගන්නකොට අපේ කොණ්ඩේ තියෙන්න ඕන විදිහට බෙදලා තමයි අපි නියුට්‍රයිසර් ක්‍රීම් එක ගාගන්නේ. දැන් මම කොණ්ඩේ මැදින් බෙදලා දෙපැත්තට දාන කෙනෙක් නිසා මම මේ විදිහටම තියලා නියුට්‍රයිසර් ක්‍රීම් එක ගා ගන්නවා. ඉතින් ඔයා සයිඩ් එකට කොණ්ඩේ දාන කෙනෙක් නම් ඔයා සයිඩ් එකට කොණ්ඩේ දාලා ඉවර වෙලා නියුට්‍රයිසර් ක්‍රීම් එක ඒ විදිහට ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් කොණ්ඩේ ඒ විදිහට සෙටප් වෙනවා. ඒක නිසා ඒ විදිහට ඔයාලත් කරන්න. මෙන්න මේ විදිහට මම කොණ්ඩේ දෙපැත්තට දාලා නියුට්‍රයිසර් ක්‍රීම් එක ගා ගන්නවා. ඒ වගේම නියුට්‍රයිසර් ක්‍රීම් එකත් අර විදිහටම ගාලා ඉවර වෙලා පණාව අරගෙන හැම කෙස් ගසකම ගෑවෙන විදිහට පණාවෙන් පීරලා වැඩිපුර තියෙන ක්‍රීම් ටික අයින් වෙන විදිහට තියලා මේකත් අපි විනාඩි 20ක් 25ක් වගේ තියන්න ඕන. මේක නම් කොණ්ඩේ තිබෙන එක වැඩි වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වුණාට අපි විනාඩි 30ට වඩා මේක තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මේකෙන් ප්‍රොටෙක්ෂන් එකක් වෙන්නේ. ඒ නිසා මේකත් අපි විනාඩි 20ක් වගේ කොණ්ඩේ තියලා ඉවර වෙලා අපේ තියෙනවා බිලොස් එකේ ඊළඟට පොඩි පැකට් එකක් තියෙන සුපර් කන්ඩිෂනර් කියලා. අනිවාර්යයෙන්ම අපි අන්තිම නියුට්‍රයිසර් එක වොෂ් කරන්න ඕන සුපර් කන්ඩිෂනර් එකෙන්. ඊට පස්සේ අපි මේක ගාලා විනාඩි 20ක් කොණ්ඩේ තියලා සුපර් කන්ඩිෂන් දාලා කොණ්ඩේ හොඳට සෝදනවා අප්පා. කොණ්ඩේ හොඳට සෝදලා ආපහු පාරක් අයන්න කරගෙන මෙන්න මේ විදිහටම ඒ කියන්නේ කොණ්ඩේ වේලුණාට පස්සේ කොණ්ඩේ වේලෙන්න කලින් වතුර පිටින් අයන් කරන්න එපා. ඒක කොණ්ඩේටත් හොඳ නෑ අයන් එකටත් හොඳ නෑ. ආපහු කොණ්ඩේ හොඳ ඩ්‍රයි කරගෙන හෝ තුවායකින් ටවල් එකකින් හොඳට පීදලා හොඳට වේලගෙන ඉවර වෙලා ආපහු මෙන්න මේ විදිහට කොණ්ඩේ ආපහු අපි අයන් කරගන්නවා. එතකොට අපිට ලොකු ඉෆෙක්ට් එකක් දෙන්න ඕනේ අර කලින් වගේ සෙක්ෂන් වලට බෙදලා. හැබැයි පුළුවන් තරම් හොඳට කරගන්න. ඒක ඔයාලගේ කොණ්ඩේට හොඳයි. සහ ස්ට්‍රේට් එක හරියටම පිළිවෙලකට ලස්සනට වෙනවා. ඉතින් ඔන්න ওই ටික තමයි ස්ටෙප් ටික. මෙන්න මේ විදිහට ඔයාලට පේන ඇති මගේ කොණ්ඩේ කොච්චරක් විදිහට දැන් පළවෙනි තිබ්බට වැඩිය ස්ට්‍රේට් එක හරියට වෙලා වෙනස් වෙලා තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපිට ගෙදරදී ස්ට්‍රේට් එකක් කරගන්න පුළුවන් ලේසියෙන්ම. මේ ස්ටෙප් ටික හරියට මතක තියාගෙන හරියටම මේ ස්ටෙප් ටික කරොත් අපිට ගෙදරදීම ලොකු මහන්සියක් දරන්න නැතුව මේ ස්ට්‍රේට් එක කරගන්න පුළුවන්. ෆයිනලි මගේ ලුක් එක මෙන්න මේ වගේ තමයි තිබ්බේ. මම හිතනවා මේක ලස්සනයි කියලා සහ මට දැනුණා මගේ කලින් තිබ්බ කොණ්ඩේට වඩා ලොකු වෙනසක් මගේ කොණ්ඩේ තියෙනවා කියලා.
ෆයිනලි අපි ගන්නවා මගේ hair serum එක. ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ hair serum එක මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ Miracle එකේ hair serum එක මම ගාලා ෆයිනලි මගේ hair එක මේ විදිහට touch up කර ගන්නවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක enjoy කරන්න ඇති කියලා, ඒ වගේම ටිකක් ඉගෙන ගන්න ඇති කියලා. So thank you for watching. හරියටම කොණ්ඩේ මේ විදිහට බලලා ස්ට්‍රේට් කරගෙන මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. bye bye.